අධ්‍යාපනයේ නවතොරතුරු දැනගන්න නවලොව TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප සමග එකතු වන්න.
ගෑනු පුතේ අම්මත් එපා තාත්තත් එපා කුලෙත් එපා ගෝත්‍රෙත් එපා ප්‍රවේණියත් එපා කියලා කරන ගොම් වැඩ තියෙනවා. මේ මෑත කාලේ මම දැක්කා එක ගෑණියෙකුට උගුරෙන් යන්නේ නැති දෙහි ගෙඩියක් දීලා කපුවෙක්. ඒක ජීවන් කෙරුවලු ඒක. සර්ව දෝෂ නිවාරණයි ගිල්ල ගම. මිනිහා දුන්නොත් දෙහි ගෙඩියක් මේක බොනවා කියලා දෙකට කපලා මිරිකලා ලුණු බින්දුවක් දාලා සීනි දාලා මේකි බොන්නේ හැම මිනිහනේ දුන්නේ. නෑ ඔක කපලා හැම් බොන්නේ නෑ. ඔක ඔහොමම ගිලින්න ඕන. මෝඩයා පිස්සා. ඔල්මාදෙද මේක ගිල්ල හැකිද? මිනිහව කණ්ඩ හදනවා. කපුවා දුන්නේ දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා. ඒ හින්දා ගිලින්න ඕන කියලා ගිල්ලාලක. මේ ගිහිර වෙලා මැරුණානේ. දෙයි ගෙඩිය හිර වෙලා මැරුණා මතකද මහත්තයා? දෙයි ගෙඩිය හිර වෙලා මැරුණා. අය ගෑණියක් තැඹිලි ගෙඩි 21ක් කපුවා දීලා එක දිගට බොන්න කියලා. බොක්ක පැලිලා මැරුණා අර කිබීලා අරවා. මොලේ කොහෙද තියෙන්නේ? ඈ ස්වාමීන් වහන්සේ ඒ ගෑනුන්ට පිස්සු තිබ්බට අපි මොකද කරන්නේ? ඔබත් එසේමයි. කොහේ හරි කන්දක් උඩ ප්‍රාතිහාර්ය පානවා කියමුකෝ හෙට. මේ නාකි ගෑනු කන්ද බඩ ගන්නවා පුතා. ආයෙක දෙකක් නැහැ. පිරිමි කන්ද පාවුල්ට යනකම් අරන් ගිහිල්ලා ගිහින් බල්ලා එනවා. මේක ගලක් උඩට වෙලා ඉඳගෙන ඉන්නවා මේක කන්ද බඩ ගන්න. දෙයියා බල්ලා එනකම් මේක යන්නේ. ඔව් මේක ඇත්ත පුතේ. මේ සමාජයේ ඇත්ත මේක. ඒ තරම් කුලප්පු වෙලා ඉන්නේ. විනාශ වෙච්ච ගමනක් තියෙන්නේ.
නව අධ්‍යාපනික තොරතුරු දැනගන්න එක්වන්න අප සමග මේ නවලව TV. සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ නවලව TV.